ආයි බොවන්න ඔයාලා හැමෝටම. අද මම මේ ඇවිල්ලා ඉන්නේ හඩ්සන් රිවර් එක අයිනේ තියෙන ස්ටැටන් අයිලන්ඩ් වල පිහිටලා තියෙන පෝස්ට් කාඩ් මෙමෝරියල් එකට. අවුව සැරයි මට ග්ලාසස් දෙකක්වත් ගේන්න බැරි වුණා. සමා වෙන්න මම මේ අර අමාරුවෙන් කැමරා එක දිහා බලන් කතා කරන්නේ. ඉතින් මේ මෙමෝරියල් එක හදලා තියෙන්නේ 2001 9/11 ඇටැක් එකෙන් නැති වුණ සියලු දෙනා සිහි කරලා ස්ටැටන් අයිලන්ඩ් වල නිර්මාණය කරපු මේ මෙමෝරියල් එක. මේක 274 දෙනෙක්ගේ නම් සඳහන් වෙලා තියෙනවා. ඉතින් මේ ගොඩක් දෙනෙක්ගේ ඒ කාලේ හැටියට ගොඩක් දෙනෙක් හම්බෙලා නැහැ බොඩිස්. ඉතින් ඒ හම්බුන් නැති ඒ බොඩිස් බර්න් වෙලා ඩිස්ට්‍රොයි වෙලා තියෙන නිසා ඒ බොඩිස් හම්බෙලා නැහැ. ඒ නිසා තමයි ස්ටැටන් අයිලන්ඩ් වල මැරුණ හැම කෙනෙක්ම සිහි කරලා මේ මෙමෝරියල් එක හදලා තියෙන ඒගොල්ලන්ගේ නම් සඳහන් කරලා. WDS එකේ වැඩ කරපු අය ෆයර් ෆයිටර්ස්ලා පොලිස් ඩිපාර්ට්මන්ට් එකේ තමන්ගේ රාජකාරී කරපු නැති වුණ සියලුම දෙනා සිහි කරලා තමයි. ඒත් එක්කම තව ඒ ඇක්සිඩන්ට් ෆ්ලයිට් එකෙත් එක්කෙනෙක් ඉඳලා තියෙනවා. එයාත් මේ ස්ටැටන් අයිලන්ඩ් වල ෆ්ලයිට් ඇටෙන්ඩන්ට් කෙනෙක්. ඉතින් එයාගේ නමත් මේකේ සඳහන් වෙලා තියෙනවා. ඉතින් ඒ සියලු දේවල් සිහි කිරීම සඳහා තමයි මේ මෙමෝරියල් එක හදලා තියෙන්නේ. ඉතින් ලස්සන තැනක්. අතන පේනවා ෆෙරි ටර්මිනල් එක. මේ මෙතන මැද්දේ ඔයාලට පේන්නේ ඒක ප්‍රයිවට් කම්පැනි එකකින් ඔපරේට් කරන ෆෙරි එකක්. ඒක අර ෆෙරි එකට වැඩිය ෆාස්ට් යනවා සිටි එකට. අර පේන්නේ WTC එක. ඉතින් මෙතනින් මැද්දෙන් ඔයාලට බලා ගන්න පුළුවන් World Trade Center එක. මේ පෝස්ට් කාඩ් දෙක මැද්දෙන් හරියටම පේන්නේ World Trade Center එක පේන විදිහට තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. මේගොල්ලන්ගේ නමයි මොනවාද ඔපරේෂන්ස් මොනවාද කරලා තියෙන්නේ කියන එකයි මේකේ එයාගේ ළඟේ ඩෙසිග්නේෂන් එක. මේ ජේසන් බොන්ඩ් බ්‍රෝකර් කෙනෙක්. ඉතින් මෙයා ජෙෆ්රි ෆයර් ෆයිටර් කෙනෙක්. විටෝ එයා HVAC ඉන්ජිනියර් කෙනෙක්. born in 1960 මෙයා 1970. ඉතින් මේක හදලා තියෙන්නේ මේ පෝස්ට් කාඩ් එකක හැඩයට. ඉතින් ඇමරිකාවට ලොකු ඩැමේජ් එකක් වුණා ඒ වෙච්ච ඇටැක් එකෙන්. ඉතින් ඒක සිහිවීම සඳහා තමයි ඒගොල්ලෝ මේ මෙමෝරියල් එක හදලා තියෙන්නේ. මේ හඩ්සන් රිවර් එක අයිනේ World Trade Center එක පේන විදියට. මේක මැද්දෙන් බැලුවම World Trade Center එක පේනවා. එතකොට Statue of Liberty එක පේනවා. අපි තවත් යන්න ඕන ගමනක් Statue of Liberty. ඉතින් ඊළඟ දවසක මම ඒක arrange කරගන්න ටිකට් එකක් ගන්න දිනවා. ඒක book කරලා මං හිතාගෙන ඉන්න ඔයගොල්ලෝ crown එකකට එක්කගෙන යන්න කියලා. මම දැන් මේ ඉන්නේ ස්ටැටන් අයිලන්ඩ් වල බෝරෝ හෝල් එක ඉස්සරහා. මේ ඉස්සරහා තියෙන්නේ ස්ටැටන් අයිලන්ඩ් වල බෝරෝ හෝල් එක. අතන ඉස්සරහා පොලිස් ඩිපාර්ට්මන්ට් එක තියෙනවා. මේ තමයි සෙන්ට් ජෝර්ජ් ෆෙරි ටර්මිනල් එක එහා පැත්තේ තියෙන එම්පයර් අවුට්ලට් එක. අද මේ සෙනසුරාදා දවසක් මෙතනිනුත් ඇතුළට යන්න පුළුවන්. මම මේන් එන්ට්‍රන්ස් එක පැත්තට යන්න. ඉතින් කවුරු හරි නිව්යෝක් එනවා නම් ස්ටැටන් අයිලන්ඩ් මේ එම්පයර් අවුට්ලට්ස් වලටත් ඇවිල්ලා යන්න. මොකද මෙතන මේ Nike showroom එක මෙතන තියෙන. ඒකේ තියෙනවා ගොඩක් හොඳ ඩිස්කවුන්ට්ස් දාලා තියෙනවා. ඒත් එක්කම තව අවුට්ලට්ස් ගොඩක් තියෙනවා. ඉතින් ඒ වගේම ඔයගලන්ට ෆ්‍රී ෆෙරි රයිඩ් එකක් ගන්න පුළුවන්. තව ෆෙරි එකක් තියෙනවා. ඒක ෆාස්ට් ෆෙරි එකක් තියෙනවා තව මෙතන. එහා පැත්තේ ඒකිනුත් ඔයගලන්ට යන්න පුළුවන්. ඒ ෆෙරි එකකිනුත් එළඹ ඒක මිඩ් ටවුන් වෙනකම්ම ඒ ෆෙරි එක කනෙක්ට් වෙලා තියෙනවා. මෙතන තියෙනවා ෆෙරි හොක්ස් බේස්බෝල් ග්‍රවුන්ඩ් එක. මුකින මෙතන මේක අද ෆ්‍රී ගේම් එකක් ප්ලේ වෙනවා. ඕන කෙනෙක්ට බලන්න යන්න පුළුවන්.
ඒක ඔන්ලයින් ටිකට් රෙසර්වේෂන් එක කරන්න ඕනේ. කරලා ගිහිල්ලා අද මැච් එක ගේම් එක බලන්න යන්න පුළුවන්. මං මයික් එක කනෙක්ට් කරගත්තා පොඩ්ඩක් හුළඟ වගේ නිසා වැඩිය හොඳට කොයි එකටත් නැත්තම් ගෙදර ගිහිල්ලා වීඩියෝ එක චෙක් කරනකොට මේ වොයිස් එක මේ වෙලාදී මෙතන තව ඇඳුම් කඩයක් තියෙනවා 25 clearance 25% 70% off මම ඇතුළට යන්නේ නැහැ මොකද කොහොමද දන්නේ ඉතින් එකතු වෙලා ඉන්න මම අද යන තැනට යන්න තව පොඩ්ඩක් ඇවිදලා යන්න තියෙනවා මෙතන තව ෂොප් එකක් තියෙනවා මේ තියෙන්නේ මේ හරියට තව කෑම කඩයක් තියෙනවා මේ කට්ටිය ඉඳගෙන කෑම කනවා මෙතන එන්ජොයි කරනවා hi how are you මෙතන ගොඩක් කාර්ය බහුල තැනක් ඉතින් මෙතනින් පල්ලෙහාට ගියාම යන්න පුළුවන් මේකේ මට කියන්න බැරි වුණා පල්ලෙහා කාර් පාක් එකකුත් තියෙනවා තව මෙතන ජූස් බාර් එකක් තියෙනවා මෙතන Gap Factory outlet එකක් තියෙනවා දැන් මෙතන US Polo Assassin outlet එකක් තියෙනවා ගොඩක් වෙලාවට මේ shops වල නම් බඩු ගන්නකොට ඇඳුම් ගන්නකොට online තියෙනවා ගොඩක් discounts showroom එකේ තියෙනවා නැත්තේ නැහැ ඉතින් ඕන කෙනෙක් ලේසි විදියකට ගන්න පුළුවන් දැන් ඉතින් මෙහෙනම් ගොඩක් online ගන්නවා online return කරන්න පුළුවන් free returns තියෙනවා pay කරන්න ඕනේ නැහැ ඉතින් අපි ඉක්මනට කරලා යමු එහෙනම් මේ තින්නේ P3 P1 parking garages වලට යන ටික ක්‍රිස්මස් කාලෙට එහෙම ගොඩක් මෙතන කාර්ය බහුල තැනක් ඉතින් වින්ටර් එක කියලා නැහැ මිනිස්සු ගොඩාක් දෙනෙක් එකතු වෙනවා මෙතන මේ ඉස්සරහා තියෙන ෆොටෝස් ගන්න එනවා කට්ටිය ඕල්ඩ් නේවි අවුට්ලට් එකක් තියෙනවා මේ ළඟම ඉතින් shopping කරන්න එන අයට මං කිව්වේ ඇත්තටම හොඳ අවුට්ලට්ස් ටිකක් තියෙනවා හරිම ලේසි මෙතන ඔය පේන්නේ නිව්යෝක් සිටි එක ඔතනින් ෆෙරි එක ගත්ත ගම මේ පැත්තෙන් බහින්න තියෙන්නේ shoe box shoes photo booth එකක් තියෙනවා මේ දින මෙතන දැන් ඩෙකොරේට් කරන එක කාලෙන් කාලෙට මේ කට්ටිය ෆොටෝස් ගන්න හතන බනානා රිපබ්ලික් එකක් උඩ තට්ටුවේ තියෙනවා නිව්යෝක් I love New York ඒවා තියෙනවා ඇඳුම් මේ මෙතන කට්ටිය ඉඳගෙන මේ සිටි විව් එකක් තියෙනවා ඉතින් මෙතන ඇවිල්ලා ඉඳගෙන මොන හරි කාලා යන්නද තන සිටි එක ලස්සනට ඈතින් පේනවා අර තියෙන අතන උඩ එතන උඩට නැග්ගමත් හොඳ විව් එකක් තියෙනවා අපිට පුළුවන් බලන්න ගිහිල්ලා අතන මම අතන ගිහිල්ලා එන ගමන් එතන උඩට නගින්න මොකද මම කොහොමත් ෆෙරි එක ගන්නවා දැන් සිටි එකට යන්න මේ මෙතනින් පේන්නේ අනේ හැබැයි මට මේ ෆෙරි එක ගන්නත් පුළුවන් බලමු එකමත් වෙන දවසක් ගන්න මෙතනත් shops ටිකක් තියෙනවා මම යන තැනට දැන් හොඳටම ළඟයි එකතු වෙලා ඉන්න අර එනවා දැන් ෆෙරි එකක් මෙතන එන ගමන් ඉන්නේ මට හැබැයි දැන් ගියත් 6 මාරේ ෆෙරි එකට මට සිටි එකට යන්න පුළුවන් ඉතින් එහෙනම් අද දවසේ අපිත් එක්ක එකතු වුණ ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි මේ පොඩි වීඩියෝ එකක් හැබැයි ලබන සතියේ මම තව ලස්සන වීඩියෝ එකක් අරන් එනවා ඉතින් එකතු වෙලා ඉන්න මගේ channel එකත් එක්ක channel එක බැලුවේ subscribe කරන්නේ නැතුව නම් subscribe කරලා අපේ journey එකත් එකතු වෙන්න ඉතින් ලබන සතියේත් ඔයාලට ලස්සන අලුත් වීඩියෝ එකක් අරන් එන බලාපොරොත්තු වෙමින් අදට මම සමු ගන්නවා ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න ලබන සතිය හම්බෙමු මං ගිහිල්ලා එන්නම්